පසුතැවීමෙන් ඉන්න මොහොතක අපිට හිතෙන්නේ මුළු ලෝකයම නතර වෙලා වගේ. ඔයාගේ හදවතට දැනෙන මේ වේදනාව ඔයා දුර්වල නිසාවත් ඔයා අතින් වරදක් වුණු නිසාවත් දැනෙන වේදනාවක් නෙවෙයි. ඒ ඔයා අවංකවම ආදරය කරපු එකේ වේදනාව. ආදරය කියන්නේ ජීවිතේ එකම කොටසක් මිසක් මුළු ජීවිතේම නෙමෙයි. ඔයා අද විඳින පසුතැවීම හෙට දවසේ ඔයාව ශක්තිමත් කරන පාඩමක් කරගන්න. මෙන්න මේ දේවල් ටික ඉදිරියට ගන්න. අතීතයේ වුණු දේවල් ගැන හිත පසුතැවෙන එක හරියට කැඩුණු වීදුරුවක් ආයෙ අලවන්න හදනවා වගේ දෙයක්. එකෙන් වෙන්නේ ඔයාගේ අත තවත් තුවාල වෙන එක විතරයි. ඉතින් වැරදුණු තැනින් ඉගෙන ගන්න. හැබැයි ඒ තැන්වලම නතර වෙලා ඔයාගේ කාලය නාස්ති කරගන්න එපා. කෙනෙක්ව දාලා කියනනම් හෝ ඔයාගේ ආදරය අගය කළේ නැත්තම් ඒකෙන් අදහස් වෙන්නේ ඔයාගේ වටිනාකම අඩුයි කියන එක නෙමෙයි. ඒ පුද්ගලයාට ඔයාගේ වටිනාකම දකින්න තරම් වාසනාවක් තිබුණේ නැහැ කියන එක. දැන් කාලය හරි. අනුන් වෙනුවෙන් වැය කරපු කාලය ඔයා වෙනුවෙන් ඔයාගේ අනාගතය වෙනුවෙන් වැය කරන්න. ලෝකයේ සාර්ථක වූ ගොඩක් අය තමන්ගේ ලොකුම ජයග්‍රහණ ලැබුවේ ලොකු හිතේ අමාරුවක් පසුතැවීමක් විඳපු කාලයකට පස්සේ. ඒ වේදනාව පාවිච්චි කරන්න ඔයාගේ ඉලක්ක කරා යන්න. ඔයාව දාලා ගිය අයට පසුතැවෙන්න පුළුවන් එකම විදිහ ඔයා දවසක සාර්ථක වෙලා පෙන්වන එක විතරයි. මතක තියාගන්න. ජීවිතය හරියට පොතක් නෙමෙයි. එක පරිච්ඡේදයක් දුක්බර වුණා කියලා මුළු පොතම වහලා දාන්න එපා. පිටුව පෙරලන්න. ලස්සන පරිච්ඡේද තවම ඒ පොත ඇතුලේ ලියවිලා නැතුව ඇත. ඔයා දුක නැති වෙන්න මේ දේවල් ටික කරන්න. සමාජගත වෙන්න. තනියම ඉන්න වෙලාවට තමයි අන්න මතක ගොඩක් වඩ දෙන්නේ. ඉතින් යාළුවොත් එක්ක ඉන්න. අලුත් දෙයක් ඉගෙන ගන්න. සමාව දෙන්න. ඒ පුද්ගලයාට නෙවෙයි ඔයාටම සමාව දෙන්න. ඒතාව මම එහෙම නොකළා නම් අද මෙහෙම වෙන්නේ නැහැ නේ කියලා සිතුවිල්ල අත්හරින්න. ඔයාගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය ඔයාගේ මේ පසුතැවීම් කරගන්න.